පැන්නුම ඉතින් කොහොමද යාළුවනේ අද අපි ඔයාලා එක්කයි යන්නේ විශේෂ තැනකට. ඇත්තටම කිව්වොත් අපි අද යන්නේ නාන්න. මේ රස්නේ දවස්වල ඉතින් නානවා කියන එක අමුතුම දෙයක් නෙමෙයි. වතුර බහලා ඉන්න තියනවා නම් ඉතින් සැප තමයි ඇඟට. දැන් අපි මේ යන්නේ බොයවලාන පොලිසිය පාරේ. බොයවලාන පොලිසිය පාරේ යනකොට කියනවා දැනක් මේ තියෙන බොයවලාන පොලිසිය. ඔන්න දෙයක් හම්බෙනවා නම් ඉතින් අපේ කට්ටියට සෝමාලියාවට පාන් දැම්මා වගේ තමයි පේනවනේ. ගන්න හැටි අස්නේ කාලේ අයිස් එකක් කනවා කියන්නේ ඉතින් මාරම කූල් එකක් තියෙන ෆීලින් එක ඕසම්. ඉතින් යාළුවනේ අපි මේ යන්නේ ගල්දෙනිය ඉස්කෝල පාරේ. ඉස්කෝල පාරේ යනකොට හයිවේ එක හම්බෙනවා. හයිවේ එක ගාවින් අතුලට යනකොට මෙන්න මෙතන මාඔය හම්බෙනවා. මෙතන ඇත්තටම කිව්වොත් එහෙම හයිවේ එක හදලා හයිවේ එකට බයි රෝඩ් එකක් විදියට මේ පාර හදලා තියෙන්නේ. බයි රෝඩ් එකකින් එහා පැත්තට යන්න ඕනේ අපි. ඇත්තටම කියනවා නම් මේක මීරිගම පැත්තෙන් ඉඳන් එන කෙනෙකුට උනත් මෙතෙන්ට එන්න පුළුවන්. අපි එනන් යන්නේ අලව්ව පැත්තෙන්. අලව්ව ගිරුළු පාරෙන් ඇවිල්ලා තමයි අපි මේ බොයවලාන පොලිසිය ගාවින් ඇවිල්ලා ආවේ. ඊට අමතරව මීරිගම පැත්තෙන් එන කෙනෙකුට අමේපුස්ස පාම් එක පාරේ ඇවිල්ලා එන්න පුළුවන් මේ තැනට. හරිම ලස්සනයි. අපි යනකොට වෙනදට නම් මෙතන මේ වගේ නෙමෙයි වතුර පොඩ්ඩක් පාට වැඩි උඩහට වැහැලා තියෙන්නේ මේ දවස්වල. ඒක නිසා අපි යනකොට ඉතින් බඩු ටිකත් ඔක්කොම අරගෙන ආවේ. අපි නාල ඉවරලා කන්න ඉවරත් එක්ක ලෑස්ති වෙලා ආවේ. මෙතෙන්ට එනවා හුඟ කට්ටිය නාන්න. ආයෙන දවස්වල ඉතින් මාර රස්නේයිනේ. මෙතන මේ කාටවත් පොඩි කට්ටියට උනත් නාන්න ගැටලුවක් නැහැ. ඒ තරම් ගැඹුරු තැනක් නෙමෙයි මෙතන. පොඩි බැම්මක් ගහලා තියෙන මේ වලට පේන්නේ. මේ තියෙන්නේ මෙතෙන්ට එන්න තියෙන පාර, බැම්ම ගාවට එන්න තියෙන පාර. මේ පොඩි ගල් බැම්මක් උඩින් තමයි අපිට මෙතෙන්ට එනකන් එන්න ඕනේ කට්ටිය. බය වෙන්න දෙයක් නැහැ. මෙතන මේ ගල් බැම්මත් එක්කම තියෙනවා net එකක් ගහලා. ඒ net එක අල්ලගෙන අපිට හිමීට මේ පැත්තට එන්න පුළුවන්. බලන්න අපේ පොඩි එක්කෙනා දෝනි අංශු යන හැටි එයාට උනත් මෙතනින් පරිස්සමට එන්න පුළුවන්. ඉතින් බය වෙන්න නැතුව එහා පැත්තට එන්න ඕනේ. ඒ ඇවිල්ලා තමයි එතනින් අපි මෙතන මේ බැම්ම බැඳලා තියෙන තැනට යන්න පුළුවන්. ඉතින් මේ තමයි පැන්නුම. මාඔයේ එනකොට මෙතන හයිවේ එක හම්බෙනවා. හයිවේ එක හදන කාලේ මෙතන තමයි මේක සංවර්ධනය වුණේ. අතරම කියනවා නම් මෙතන මේ ගැඹුරු තැනක් නෙවෙන හින්දා මේ අද නම් කට්ටිය අඩුයි අපි ආපු දවසේ. නැත්තම් ලිමාඩු දවස් වලට සාමාන්‍යයෙන් 100ක් 200ක් වුණත් මෙතන ඉන්නවා. ගැඹුර නෑනේ. පොඩි කට්ටියට වුණත් සෙල්ලම් කරන්න, විනෝද වෙන්න, නාන්න එපා වෙන දවස්වල කට්ටිය මෙතෙන්ට එනවා. මේ ඈතින් පේන්නේ අපිට ඈතින් පේන්නේ මෙතන මේ කොම්පාගාරයක් තියෙනවා. උඩට මේ වතුර ගන්න ඒ වගේ දෙයකට අපිට ඒ පැත්තට නම් යන්න බැරි වුණා. ඒක එහාට යන්න දෙනව අඩුයි. ඉතින් මේ නාන්න ඔය අපි බහැලා අපි හිටගෙන ඉන්න ඕනේ. හිටගෙන ඉන්නේ. මෙයාලා මේ ස්ටෙප් දෙකකට විතර වගේ තමයි එතන බැම්ම දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පොඩි කට්ටියට උනත් මේ සාමාන්‍යයෙන් මීටර් 10ක් 20ක් විතර වගේ 20ක් විතර වගේ ගියාපුවම තමයි මේ ගල තියෙන්නේ. එතෙන්ට උනත් අපිට ඇවිදගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් පපු මට්ටමට වගේ වතුර තියෙන්නේ. කියන්නේ අඩි 2 3 විතර වගේ ප්‍රමාණයෙන් 3 4 විතර වගේ ප්‍රමාණයෙන් තමයි ගැඹුර තියෙන්නේ. හරිම විනෝදයි පායන දවසවල මේ වගේ තැනකට ඇවිල්ලා කවුළු කට්ටියත් එක්ක නිදහසේ ඉන්නකොට මේ අපි ලික්කා කුණාටු ආපු වෙලාවේ මේ සියලුම දේවල් අපි මේ ඉන්න හරි මේ මෙතන මේ වැලක් පදින්න හදලා තියෙනවා. එතන හරි විනෝදයි. ඉතින් මේ වැල ගැට ගහලා තියෙන ගහට උඩින් වතුර ගියා මේ අවසානට අපි ගලපු ගම් වතුර වෙලාවේ. මෙව එහෙම සම්පූර්ණ වැහිලා තිබුණේ එතකොට.
යාළුවනේ මේ වගේ දේවල් නම් විනෝදයි තමයි. හැබැයි ඉතින් පරිස්සම් වෙන්න ඕනේ. අපි නාල ඉවර වෙලා අපි අරන් ගියපු බත් කන්න ආවා. ඉහල් කොලේ මඤ්ඤොක්කා තෙල් දාලා ආල්මස් හොදි නාගෙන ඇවිල්ලා මේ වගේ බත් කටක් කන්න තියෙනවා නම් ඉතින් ඒක මහාරම රසයි. නාපු ගාම මේකට හොඳ බඩි කින්නකුත් වෙනවා. අපි ගෙදරින්ම ලෑස්ති වෙලා ගියේ කට්ටිය. කන්නවත් නැතුව තමයි මේකට ලෑස්ති වෙලාම ගියේ. පේනවනේ කන කෑම කට්ටිය. නෑඩියෙන් දෙකින් කෑම එකම ඉවරයි. ඒ වගේ අහිංසක සත්තු ඉන්නවා මෙතන. මෙයාලට කෑම ටිකක් දෙන්න වරදක් නෑ. හැබැයි ඉතින් පරිසරේ නම් අපවිත්‍ර කරන්න එපා. විශේෂයෙන් කියන්න ඕනේ මේ වගේ තැනකට ආපුවම කට්ටිය විනෝද වෙනවා. එතකොට ටොපිකොල ඒ වගේ දේවල් මේ පරිසරයට දානවා. විශේෂයෙන් කියන්න ඕනේ ඉතින් මේ වගේ තැනකට ආපුවාම වීදුරු බෝතල් එතකොට ටින් මේ වගේ දේවල් නම් මේ පරිසරයට මුදා හරින්න එපා. ඉතින් යාළුවනේ අපි ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ්ස් කරන්න. පැන්නුම